ගේ ඉන්නවා. මේ මට ගියක් බැලුවත් දන්නේ නෑනේ. අනේ දැන්වත් ඔක නවත්ත ගන්න අයියේ. ඇයි එහෙම කියන්නේ? දැන් ඔයා ඔයිට කලිනුත් ගියක් බැලුවනේ. එතන සෙට් උනේ නෑ වුණාට. මෙහි හැම ගයක් මේ වගේ තමයි. ඔයාට කොහොමත් සෙට් වෙන්නේ නෑ. දැන් ඔයා දන්නවද ඒකතර සෙට් උනේ නැත්තේ ඇයි කියලා? ඇයි? ඒ ගෙදර ඉස්සරහා මිනිස්සු කිහිප දෙනෙක් ඉන්නවා ටිකක් අවුල්. අවුල් කියන්නේ? අවුල් කියන්නේ ඔය කුඩුකාරයෝ වගේ. මෙහි ඉතින් හැමතැනම මෙහෙමයි ඉන්නවා තමයි. හරි ඉතින් ඒ වුණාට ඊට වඩා හොඳ තැනක් හොයාගන්න පුළුවන්. අනේ මන් දන්නේ නෑ අයියේ මට නම් තේරෙන්නේ නෑ ඔයා මේ කරන දේවල්. ඔයා දැන් එහෙම කියන්නේ? නෑ ඉතින් නිකම් බොරුවට නෙමෙයි විහිං දුක් විඳින්නේ මං හින්දා. මට අම්මව කොහොම හරි කැමති කරගන්න ඕන නම්. ඔයා ඒකට මාව අමතක කරලා හිත හදාගන්න. මොකද්ද කියන්නේ? ඔව්. අනේ මේ පිස්සු නැතු ඉන්නවද? අඩ්ඩි රොෂාන් අයත් ඇවිල්ලා. දැන්නේ දැක්කේ. ඒකනේ පුතේ. කිව්වේවත් නෑනේ. මේ අංකල් මේ මගේ වැඩේ මොකද දන්නේ නෑනේ. මොන වැඩේද පුතේ? ඇයි අංකල් මේ තව ගයක් බලමු කියලා කිව්වේ? ගයක් හොයන්න කිව්ව නේද? අංකල්ට මතකත් නෑනේ. නෑ නෑ රොෂාන් අය. අපි ගියා බැලුවා. ඔව් නේද පුතේ? අපි ගයක් බැලුවා. මේ ලබන සතිය වෙනකොට අපි කොහොම හරි ගයක් හොයාගමු. ඒවකෝ